මෙවරට පියවරගෙන තිබෙනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් හිටපු රාජනායකයින් හා එම වැන්දබුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු පරිදි කප්පාදු කිරීමට අදාළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. යෝජනාව ඉදිරිපත් කළේ සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතායි. සති දෙකක් ඇතුළත දින 14ක් ඇතුළත මේ යෝජනා ක්‍රියාත්මක වෙනවා කියලා පොරොන්දු වුණා මුළු රටටම. දැන් මාස 7ක් ගෙවිලා තියෙනවා. දැන් අද වෙනකොට පාර්ලිමේන්තුවේ මං හිතන්නේ භෝජනාගාරයෙන් කෑම ගන්න නැති මේ 225 මං විතරයි. මං හිතන්නේ. චමින්න විජේසිරි මන්තුමයි. නිවාස ලබා ගන්න නැත්තේ මම දන්න තරමින් මේ ඉන්න පිරිසේ මං විතරයි. මම මේ කියන්නේ මේ මන්ත්‍රීන්ට එක දෙන්න ඕන. හැබැයි ඒව දෙන්න ඕන කියලා දැනගෙන ඒ වරප්‍රසාදය ලැබිය යුතුයි කියලා දැනගෙන මේ එන ඊළඟට එන මන්ත්‍රීවරුන්ට එතනින් එහාට වෙන විකල්පයක් නැහැ කියලා දැනගෙන මෙරටේ සමාජය රවට්ටපු එක. ජන සමාජයට බොරු කියපු ඒ වන්දිය ගෙවන්න. අද විපක්ෂයට සිද්ධ වෙලා තියෙනවා අපි විසින් ගෙනාපු මේ මතය ඔවුන්ටත් කරේ තියාගෙන යන්න. ඒක මං හිතනවා ජාතික ජනබලවේගයත් මේ රටේ ජනතාවත් ලැබපු ජයග්‍රහණයක් කියලා. අමාත්‍යවරයෙක් විදිහට පත්වෙච්ච മന്ത്രിවරයා අමාත්‍යවරයාට හිමි ඉන්ධන දීමනාවක් ලබා ගත්තා. മന്ത്രിවරයාට හිමි ඉන්ධන දීමනාවක් ලබා ගත්තා. හැබැයි ජාතික ජනබලවේගයේ රජයේ විසින් අමාත්‍යවරයා විසින් Tamanට හිමි മന്ത്രിවරයාට ලැබෙන ඉන්ධන දීමනාව කපා හැරලා තියෙනවා. උදෑසන ආහාරය සහ දවල් ආහාරය රුපියල් 300යි රුපියල් 100යි රුපියල් 400ට තිබුණේ. නමුත් ගෘහකාර්ක සභාව හරහා ජාතික ජනබලවේගයේ රජය තමයි ඒක රුපියල් 2000ක් දක්වා ඉහළ නැංගුවේ. ඊට අමතරව නීති මගින් පාර්ලිමේන්තුවට ගෙනල්ලා කප්පාදු කළ යුතු වරප්‍රසාද සම්බන්ධනොත් අපි කටයුතු කරමින් ඉන්නවා. ඒ නිසා අපි විශේෂයෙන් විපක්ෂයට කියනවා කලබල වෙන්න එපා, බය වෙන්න එපා. විපක්ෂයේ විසින් අපේ සටන් පාට අරගෙන යන්නේක රටට හොඳයි. ඒක මේ සමස්ත රටේ වගේම ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයක්. වේශා විතාන මන්ත්‍රීතුමාගේ යෝජනාවේ කාල වකවානු එක්ක දින එක්ක කියන්න ඔබ ගන්න මේ වැඩ පිළිවෙලට අපි හෙට ඉඳන් සහයෝගය දෙන්න. ඒ බොරු කරන්න එපා. മന്ത്രിවරුන්ටගේ වාහන අඩු කරාට ඔය V8 වල ලේකම්වරු යන්නේ නැද්ද? ඔයාලා ඒ ලේකම්වරු ගිය ඩබල් කැබ් ටික ගත්තා. ලේකම්වරු පයින් යන්නද? ලේකම්වරුන්ට V8 එක දීලා තියෙනවා. ජනතාවට කිව්වා දැන් ගියදම අඩු වෙලා. එහෙනම් සීනි කිලෝ එක අඩු කරාද ඔයාලා මේ අවුරුද්දට? පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු වරප්‍රසාද සියල්ල දීලා තිබෙනවා කියන කාරණේ ඔයාලා ඔප්පු කරලා පෙන්නන්න නම් ඔබට මේ කියන පෞද්ගලික යෝජනාව නීතියක් ඇටියට සම්මත කරලා ක්‍රියාත්මක කිරීමේ වගකීම ඉටු කරන්නයි කියන කාරණේ වෙලාවේ මේ වෙලාවේ මතක් කරනවා. තිබුණු දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න අවශ්‍ය සියලු පියවරයන් අපි මේ වෙනකොට අරන් තියෙනවා. මට එක දවසක් රිෂාඩ් බදුදින් හිටුව අමාත්‍යවරයා දුරකථනයෙන් කතා කරලා කිව්වා රනිල් වික්‍රමසිංහ පහුගිය ආණ්ඩුවේ ඔහුගේ මිත්‍රෙක් මන්නාරෝඩ් බාර් පර්මිට් එකක් ගත්තයි කියලා. ඒ වෙනුවෙන් අල්ලස් මුදල රුපියල් කෝටි 8ක් දුන්නයි කියලා. මම ඔහුට යෝජනා කරා ඒ සඳහා පැමිණිල්ලක් ලබා දෙන්න කියලා. කප්පන් දේශපාලනයක් තිබුණේ. ඒ අනීතික සියලු දේ අවසන් කරලා තියෙනවා. නීතික තියෙන බොහෝ දේ අතහැරියා. වාහන පර්මිට් එක විශ්‍රාම වැටුප පිළිබඳව ඒ සම්බන්ධයෙන් 1982 පාර්ලිමේන්තු විශ්‍රාම පනත දැන් සංශෝධන කරන්න කැතුම්පත් කරමින් තියෙනවා. ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරුන්ට අතිසුකෝභෝගී නිල නිවාස තිබ්බා. 51ක් තිබ්බා. අපි හිස් කරා. ඒ විතරක් නෙවෙයි. ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු වැටුප් නොගෙන වැඩ කරන්න තීන්දුව කරලා තියෙනවා. මන්ත්‍රීවරුන්ට ලබා දෙන ආරක්ෂාව පිළිබඳව මෙතන ප්‍රකාශ වුණා. විශේෂයෙන් අපි ආරක්ෂාව ලබා දෙන්න ප්‍රතිපත්ති මේ තීන්දුවක් නැහැ. යම් මන්ත්‍රීවරයෙකුට ආරක්ෂක තර්ජනයක් තියෙනවා නම් ඒ පිළිබඳ ආරක්ෂක තර්ජන පිළිබඳ සමාලෝචනයක් කරලා ඔවුන්ට ආරක්ෂාව ලබා දීමේ වැඩපිළිවෙලක් හදලා තියෙනවා. එහෙත් මේ වරප්‍රසාද ඇති සියලු දෙනාට ආරක්ෂාව ලබා දීම පිළිබඳව තීන්දුවක නැහැ ආණ්ඩුව. පොට්ටුව සච්චබට හවුල් වෙයිද? මේ කතාව තව පොඩ්ඩකින්. ප්‍රමුඛ පුවත ප්‍රධාන අනුග්‍රහය. හිතවත්කම් ගොඩනැගෙන්නම රසවත්කම් පිරුණ පියෝඩේ නිවසින්නෙන කිරි තියාගමු. ඔයාට පුළුවන්. Face it now. නමස්කාරය. කොළඹ 2 බ්‍රේක් ගෲප් පෙදෙසේ මැයි 12 වෙනිදා සිට පැවැත්වෙන සිරසානමාමේ සිරස වෙසක් කලාපයට සර්වඥ ධාතුන් වැඩමවීම අද ආරම්භ කෙරුණා. එනෙල්ලකල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිටයි.
සිරස නමාමි වෙසක් කලාපය වෙසක් පුර පසළොස්වක පොහෝ දිනට සමගාමීව